දැන් ඔය කිසිම කෙනෙක් කවුරුවත් අතර බැලුවොත් ඒ මොහොතේ පමණයි ඉන්නේ. ඒ මොහොතේ කම්පනයක් විතරයි. දැන් ඇත්තටම අර එක දිගට අපි මේ කතා කරන්නේ මේ සිස්ටම් එක මේ ධර්මතාවය දකින්න එක. එහෙම නොවුනොත් ඒක මේ මොහොතේ පමණක් කියන එකට Tamanට එන්න බැරි වුණොත් ඇත්තටම සසර හැදෙනවා. ඒ කියන්නේ අර දියසුලියට අහු වෙලා වගේ අර ඒ එතනට එන්න බෑ කියන්නේ ආ ඉන්නෙම සසරක් එක්ක. නැත්නම් සසරම අවසන් වෙනවා. මේ මොහොතට පමණක් කියන තැනට එනකොට සසරම අවසන් වෙනවා. මේ අන්තිම ආත්ම භාවය වෙනවා. මේ මොහොතේම නිවනක් දකින්න වෙනවා. හැම මොහොතේම මේ මොහොත පමණක් වෙනවා. එතකොට එහෙම නැත්නම් එයා සසරේ ඉන්නේ. භව නිරෝධයට එනවා. එහෙම නැත්නම් භව ගාමිනී වෙනවා. ඒතර එතනට තමයි කරකිලා එනකොට අවසානයේදී මේකට හිතන එකක් නෙමෙයි දැනුමක් නෙමෙයි අභ්‍යන්තර පරිවර්තනයක් තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒතර මේ අභ්‍යන්තර පරිවර්තනය තමයි අර පැහැදිලි කරනකොට අර මේ සිත දිහා බලන් ඉන්න අහසේ කුරුල්ලෙක් පියාඹනවා වගේ. ඒ සිත පේනවා. ඒ විග්‍රහයන් ඔක්කොම එන්නේ එහෙමයි. ඒතකොට මේක වෙනස් වෙන්නේ නැහැ සිත ඒ විදිහට වැඩ කරනවා. ඒක දිහා බලන් ඉනවා කියන්නේ දැනෙන එකක්. අර අධිගත සමාධිය වගේ. දැනෙන එක. ඒතකොට සිතුවිලි වැඩ කරනවා. අර සිතේ ස්වභාවය පේනවා. ඒකේ මාන්නේ තියනවාද? ඒකේ මමයා ඉන්නවද? ඒක නිදහස්ද? ඒක තාමත් ලෝකේ ඇත්ත වෙලාද? එහෙම නැත්නම් ඒ සිතුවිලි ගලන නිදහස් රටාවකට ඒක අසු වෙනවා. ඒතකොට අර හැම දෙයකින්ම අර තියෙන බලය ආරෝපණ බලය දිය වෙනකොට අර දැනෙන්නේ නිදහස් බව සරල බව. ඒකට අර නිකන් සබාදාමක් විතරක් වගේ හැමදේම ඔය සිස්ටම් එකකට වෙනවා වගේ. එතනට තමයි සබාදාම ලං වෙලා ඉන්නේ. එතකොට ඒක තුල දැන් අතර බැලුවොත් එහෙම අර මෙතන මමයා හැමතිස්සෙම මගේ කරන පැත්තකට යනවා. එතන මමයා බිඳ වැටෙනකොට මගේ කරන පැත්තෙන් බිඳ වැටෙනකොට අන්න මගේ කරගන්න යන්නේ නැහැ. මගේ වෙන්නේ නැහැ. ඒ ආකල්පේ නැහැ. එතකොට නේචර් එක කියන්නේ ඕන දෙයක් වෙන්න පුළුවන් ඒක පිළිගන්න එක. ඒක සබහාදහමක් වගේ ගස් කොළන් වැටෙනවා ඒ ඔක්කොම සබහාදහම අවුව පායනවා වැස්ස වහිනවා. ඒක ධර්මතාවය. ඒතර මම කියලා කෙනෙකුත් නැහැ කියනකොට ධර්මතාවයේ දකින්න එකක් තියෙනවා. එතකොට දැන් මිනිස්සු දුක් විඳින හැමතිස්සෙම මිනිස්සුන්ගේ දුක් වේදනා කඳුළු ඔක්කොම තියෙන අර මම හැදිලා ඉන්නේ නේද? සිස්ටම් එකෙන් එන ආරෝපණයට කොටු වෙලා. ඒ ආරෝපණය තමයි දුක කියන්නේ. ග්‍රැවිටි පායක වගේ. ඉලෙක්ට්‍රික් පායක වගේ. මේක චිත්තාරෝපණ බල. ඒක තමයි දුක. හැමතිස්සෙම තියෙන දුකක් තමයි මනුස්සයට. මොකද හේතුව ලෝකයක් තියෙනවානේ. දුකක් තියෙනවා. දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ කියලා. යටයක් තියෙනවා දෙයක් තියෙනවා ලෝකෙත් තියෙනවා දුක තියෙනවා. දුක තමයි ඒක. ලෝකෙම තමයි දුක. ලෝකෙම තමයි මම ලෝකෙම තමයි දුක ඔක්කොම එකමයි. හැබැයි ඔක්කොම බැලුවම තියෙන කම්පනයක්මයි. හැබැයි අකම්පණය බැලුවම ඒ ඔක්කොම මිදුණු ස්වභාවය. දැන් ගොඩක් කලකට අපේ මේ මිනිස්සුන්ට පිළිටනකොට මේ මිනිස්සුන්ට ආකාර කීපයකට පිළිට වෙන්න තියෙනවා. එකක් තමයි අපි ඈත පළාත් වල යනකොට අපේ අම්මලා අපේ මිනිස්සු ඇත්තටම බැලුවොත් එහෙම දුක් විඳිනවා. ඉතින් ඒ මිනිස්සුන්ට ධර්මයෙන් සරණ යනකොට ඒ මිනිස්සුන්ට කන්න නැතත් හිතේ සැනසීම තියෙයි. ධර්ම තමයි වැදගත් වෙන්නේ. ධර්මය තමයි වැදගත් වෙන්නේ. ධර්ම දාන උතුම් දාන වෙන්නේ ඒකයි. ඉතින් ඇත්තටම සරණයි මේ Zoom එකට එන්නේ කාන්තාවස්මකට උනත් එන්නේ අර එතනින් පිහිට වෙන්න බලාගෙන. මොකද ඒ තියෙන මහා කරුණාව. ඒක උපදිනවා ධර්ම